සුබ දවසක් ඔයාලා හැමෝටම අපේ ගෙදර YouTube channel එකට ඔයාලා හැමදෙනාම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඔන්න මම අදත් ඔයාලට සැලකියාවක් විදිහට කරන්න පුළුවන් ගොඩක් රසවත් රෙසිපි එකක් අරගෙන තමයි ඔයාලා බලන්න ආවේ. වීඩියෝ එකට එන්න කලින් ඔයාලා දැනගෙන තමයි ආවේ මේ මොකක්ද අද මම ඔයාලට හදන්න කියලා දෙන්නේ කියලා. ඔයාලා දන්නවත් වගේම ස්පන්ච් කියලා හඳුන්වන කේක් වර්ගය හදාගන්න විදිය තමයි මම ඔයාලට අද කියලා දෙන්නේ. ඒකට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය අපි බලමු මුලින්ම. මම සාමාන්‍ය ලොකු ප්‍රමාණයේ බිත්තර දෙකක්, හොඳින් කුඩු කරගත්ත සීනි ග්‍රෑම් 250ක්. ඒ වගේම මම අරගෙන තියෙන්නේ බනානා එසන්ස්. ඔයාලට පුළුවන් වෙන වුණත් අරගන්න. බේකින් පවුඩර්, ඒ වගේම පාන් පිටි ග්‍රෑම් 250ක් සහ කේක් කම්පවුන්ඩ් කියන මාගරින් විශේෂය තමයි මම මේ රෙසිපි එකට අද අරගෙන තියෙන්නේ. මේක කිලෝ එකම රුපියල් 1080ක් විදිහට සටහන් කරලා තියෙනවා. ඒ වගේම අපිට අවශ්‍ය වෙනවා කප් කේක් ලයිනර්ස්. ඉතින් ඔයාලට තියෙන ට්‍රේ එකේ සයිස් එකට ලයිනර්ස් එක තෝරලා අරගන්න. මම මුලින්ම පාන් පිටියකට බේකින් පවුඩර් තේ හැඳි දෙකක් එකතු කරගෙන මෙන්න මේ විදිහට හොඳින් මිශ්‍ර කරගන්නවා. දැන් අපි මේ බේකින් පවුඩර් සහ පාන් පිටි හොඳින් මිශ්‍ර වෙන විදිහට මෙන්න මේ වගේ පිටි ටික හලා ගන්න ඕන. මේ විදිහට දෙතුන් සැරයක් හලා ගන්න. මෙන්න මේ වගේ මම ඉටි කොලයක් පාවිච්චි කරනවා. ඒකට අපිට වැඩි පහසු කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට පිටි ටික මාරුවට ඉටි කොලයටත් ආපහු භාජනයටත් විදිහට ඔයාලට පුළුවන් මාරුවට හලා ගන්න. එතකොට ඉක්මනින් වැඩේ කරගන්න පුළුවන් වගේම අපට පහසුයි. මේ විදිහට දෙතුන් වතාවක් හොඳින් හලාගත්ත පිටි එක මම පැත්තකින් තියා ගන්නවා. දැන් අපි අරගත්ත මාගරින් වලින් ග්‍රෑම් 180ක් මේ විදිහට මැනලා වෙන් කර ගන්න ඕන. හොඳට මතක තියාගන්න බටර් කේක් රෙසිපි එකම නෙමෙයි මේකට අපි පාවිච්චි කරන්නේ මාගරින් ප්‍රමාණය සහ බිත්තර ප්‍රමාණය අඩු කරලා තමයි මේ ස්පන්ච් කියන කේක් වර්ගය හදාගන්නේ. මම දැන් මාගරින් ග්‍රෑම් 180ට අපි කුඩු කරලා අරගත්ත සීනි ග්‍රෑම් 250 එකතු කරගෙන මෙන්න මේ විදිහට හොඳින් මික්ස් කරගන්නවා. ඔයාට මේ වැඩේට හෑන්ඩ් බීටර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මගේ අතේ පොඩි පේන් එකක් තියෙන නිසා තමයි මම මේ විදිහට ස්ටෑන්ඩ් මික්සර් එක පාවිච්චි කරන්නේ. සීනි සහ මාගරින් ටික හොඳින් මිශ්‍ර වුණාට පස්සේ මම ඒකට අපි කඩලා වෙන් කරගත්ත බිත්තර දෙකත් එකතු කරගන්නවා. ඊට පස්සේ බිත්තර සීනි මාගරින් මේ හැමදේම හොඳින් මිශ්‍ර වෙන විදිහට ආයෙම බීට් කරගන්න ඕන. විනාඩියක් වගේ බීට් කරගන්නේ. විනාඩිය ඇතුළත වටේ තියෙන මාගරින් එහෙම ආයෙම මැදට එකතු කරලා බීට් කරගන්න. මේ වෙලාවේදී බනානා එසන්ස් හොම වෙල්ලා තියෙනවා නම් ඔයා එකතු කරගන්න. මට මේ වීඩියෝ එකේ කොටස රෙකෝඩ් වෙලා නැති නිසා ඔයාලට පෙන්වන්න විදියක් නැහැ. ඉතින් බනානා එසන්ස් හොම වෙල්ලා ටික එකතු කරලා ඊට පස්සේ අපි අරගත්ත පිටි ටිකෙන් ටික එකතු කරන ගමන් මම මේක මිශ්‍ර කරගන්නවා ආයෙම. පිටි දෙතුන් සැරයකට එකතු කරගන්න. එක සැරයට ඔක්කොම දාගන්න එපා. ඊට පස්සේ මෙන්න මේ විදිහට තප්පර 30ක් වගේ බීට් කරලා ආයෙම පිටි ටිකක් දාලා ආයෙම තප්පර 30ක් වගේ බීට් කරලා ඒ විදිහට මිශ්‍රණය විනාඩියක් එකමාරක් ඇතුළත බීට් කරලා මිශ්‍රණය හදා ගන්න. උනට වැඩිය බීට් කරන්න එපා. හැමුණොත් ඉන්නේ එහෙම අපි හදාගන්න මේ ස්පන්ච් කේක් එකේ තියෙන සොෆ්ට් ගතිය අඩු වෙන්න බලනවා. ඒක නිසා උනට වැඩිය බීට් කරන්නේ නැතුව විනාඩියක් එකමාරක් ඇතුළත මිශ්‍රණය බීට් කරලා ඉවර කරගන්න. ඔන්න මම දැන් මේ මිශ්‍රණයේ රස සමුද්‍රව්‍යයක් එකතු කරගන්නවා. මේ තමයි vegetable oil. vegetable oil මේ සැන්ති දෙකක් මම එකතු කරගන්නවා. vegetable oil එකතු කරගත්තම අපි හදාගන්න මේ කප් කේක් ගොඩක් සොෆ්ට් ගතියකට වගේම ගොඩක් ඉක්මනින් වියලෙන්නේ නැතුව තියාගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔන්න මම vegetable oil එකතු කරගත්තට පස්සේ තවත් අපිට 30ක් වගේ බීට් කරගත්තා. මේ බලන්න ගොඩක් හොඳ අපිට ගොඩක් දියාරුත් නැති ගොඩක් ඝනත් නැති ඒ අතරමැදි මිශ්‍රණයක් තමයි ලැබිලා තියෙන්නේ. ඉතින් ඔන්න අපේ මිශ්‍රණය දැන් ලෑස්ති. දැන් මේ මිශ්‍රණය මම කප් කේක් ලයිනර්ස් වලට එකතු කරගන්න කලින් මෙන්න මේ වගේ පයිපින් බෑග් එකකට එකතු කරගන්නවා. මේ විදිහට පයිපින් බෑග් එකකට දාගත්තාන් පස්සේ අපිට මේ මිශ්‍රණය පහසුවෙන්ම කප් කේක් ලයිනර්ස් වලට එකතු කරගන්න පුළුවන්. වගේම එකම ප්‍රමාණයට මිශ්‍රණය ලයිනර්ස් වලට දාගන්න පුළුවන් වෙනවා. ඒක නිසා ඔයාට පුළුවන් නම් මේ වගේ පයිපින් බෑග් එකක්ම පාවිච්චි කරන්න. පයිපින් බෑග් එක අපිට මේ විදිහට ග්ලාස් එකටම තියලා තියාගන්න පුළුවන්. අපි අනිත් දේවල් ලෑස්ති කරගන්නකම්. දැන් ඔන්න ඔයාට අනිවාර්යයෙන්ම මෙන්න මේ වගේ කප් කේක් ට්‍රේ එකක් අවශ්‍ය වෙනවා. ඔයාගේ oven එකේ size එක අනුව කප් කේක් මේ වගේ holes 12ක් තියෙන එකක් හෝ 24ක් තියෙන එකක් පාවිච්චි කරන්න. ඔයාලට මෙන්න මේ වගේ liners මගේ online shop එක හරහා මිලදී ගන්න පුළුවන්. මේ පෙන්වන WhatsApp number එකට message එකක් දාලා order එකක් දාගන්න පුළුවන්. දැන් මම මේ විදිහට පයිපින් බෑග් එකෙන් පහසුවෙන්ම මේ ලයිනර් වලට කප් කේක් මිශ්‍රණය පුරව ගන්නවා. සාමාන්‍යයෙන් කප් කේක් ලයිනර්ස් වල 3න් එකක් වගේ පිරෙන මට්ටමට එකතු කරගන්න. ඊට වැඩි එකතු කරගන්න එපා. උතුරලා යන්න බලනවා. තව මම මේකට ටුටි ටිකකුත් එකතු කරගත්තා. තව ටිකක් ලස්සන කරගන්න.
ටුටි ෆෘටි එකතු කරන්නේ නැතුව මම 6ක් හදා ගන්නවා. ඉතින් ටුටි ෆෘටි වලට අරගන්නත් පුළුවන් මගේ ඔන්ලයින් ෂොප් එක හරහා. නම්බර් එකට මැසේජ් එකක් දාලා ඕඩර් එකක් දාගන්න පුළුවන්. ඉතින් බිස්නස් එකකට කරනවා නම් ඔයාට මෙන්න මේ වගේ ට්‍රේස් දෙකක් තියෙනවා නම් ඔයාගේ වැඩේ පහසුවෙන්ම කරගන්න පුළුවන්. ඉතින් එකක් බේක් වෙනකන් අපිට පුළුවන් ඉතිරි මිශ්‍රණය මෙන්න මේ විදිහට අනිත් ට්‍රේ එකට දාලා තියලා තියාගන්න. එතකොට ඔයාගේ කාලය වගේම oven එකට වැය වෙන විදුලි බිලත් ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. අනිවාර්යයෙන්ම මිශ්‍රණය ට්‍රේ එකට එකතු කරගත්තට පස්සේ ටේබල් එකට ටිකක් ටැප් කරලා අරගන්න. ඇතුළේ තියෙන වාත බුබුලු එළියට යවා ගන්න පුළුවන්. එතකොට පහසුවෙන්ම. ඒ වගේම තමයි කප් කේක් එක මත පිට එකම ප්‍රමාණයකට ගන්න පුළුවන්. ඒ විදිහට ටේබල් එකට ටිකක් ටැප් කරලා අරගත්තාම මේ බලන්න ලස්සන පෙනුමකට දැන් ඔන්න අපේ මිශ්‍රණය උඩට පිපිලා ඇවිල්ලා තියෙන්නේ. දැන් මම ඔයාලට මේ පෙන්නන්නේ විනාඩි 10ක් වගේ ගියාට පස්සේ සාමාන්‍යයෙන් විනාඩි 15ත් 30ත් අතර කාලයක් යනවා මෙන්න මේ වගේ කප් කේක් ටික හොඳින් බේක් වෙන්න. සෙල්සියස් අංශක 175 උෂ්ණත්වයේ විනාඩි 15ක් 20ක් තියලා මේ විදිහට ඔයා බලන්න වර්ණය එහෙම වෙනස් වෙන්න කොච්චර වෙලා යනවද කියලා. මොකද oven එකෙන් oven එකට මේ කාලය වෙනස් වෙන්න පුළුවන්. මොකද උෂ්ණත්වය ඒකාකාරී විදිහට නෑ හැම oven එකකම. ඔන්න මම oven එකට දාලා බේක් වුණාට පස්සේ තමයි මේ වලට අරගෙන පෙන්නන්නේ. මෙන්න මේ වගේ වර්ණයක් ආවට පස්සේ ඔයා මේ කප් කේක් ටික oven එකෙන් එළියට අරගන්න. මට oven එකේ උෂ්ණත්වය සහ ගත වෙන කාලය සම්බන්ධයෙන් ඔයාලට හරි උත්තරයක් එක සැරේට දෙන්න අමාරුයි. මොකද ඔයාලගේ oven එක අනුව ඒක වෙනස් වෙන්න පුළුවන් නිසා. ඉතින් ඔයාලට පුළුවන් වතාවක් දෙවතාවක් මේ විදිහට කප් කේක් ටිකක් හදලා බලලා උෂ්ණත්වය සහ කාලය කොහොමද කියලා ඔයාගේ oven එකට අනුව ඔයාම හොයාගන්න. ඔන්න ඉතින් මම අද ඔයාලට ගොඩක් දෙනා කප් කේක් කියලා හඳුන්වන මේ ස්පන්ජ් රෙසිපි එක තමයි අරගෙන ආවේ. මේ බලන්න ලස්සන පෙනුමකට තියෙනවා. ඒ වගේම ඇතුළත් ගොඩාක් හොඳ සොෆ්ට් ගතියකට තියෙනවා. සාමාන්‍යයෙන් මේ ස්පන්ජ් එකක් ඔයාලට සතියක් වගේ කාලයක් තියාගන්නත් පුළුවන්. ඉතින් මම හිතනවා අද දවසේ මගේ මේ වීඩියෝ එකෙන් ඔයාලට යම්කිසි දැනුමක් ලැබෙන්න ඇති කියලා. ආයෙමත් දවසක වටින වීඩියෝ එකකින් මුණ ගැහෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.